මම අද ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත උපන් දරුවන් රෝහලෙන් ගෙදර අරන් ගියාට පස්සේ පළවෙනි සති කීපය ඇතුළත එයාලට අවශ්‍ය හැමේ රැකවරණය ලබා දෙන්නේ කොහොමද කියලා. මෙහිදී මම අඩුබර නොමේරු එහෙම නැත්නම් විශේෂ රෝගී තත්ත්වයන් තියෙන දරුවන්ගේ සමය ආරක්ෂාව ගැන කතා කරන්නේ නැහැ. ඔයගලන් දන්නවා ලංකාව උෂ්ණාධික ආර්ද්‍රතාවය අධික රටක්. ඒක නිසා අපි අලුත උපන් දරුවන්ව දිනපතා ස්නානය කරන්න කියලා තමයි කියන්නේ. මෙහිදී ඇල්මැරුණ ජලය භාවිතා කරලා විනාඩි 10ක් 15ක් අතර වේලාවක් දරුවන්ව දිනපතා ස්නානය කළ යුතුයි. ස්නානය කරලා ගත්තට පස්සේ දරුවන්ව තෙත පිහදාලා මෙහිදී විශේෂයෙන් කිහිලි ඉකිලි ප්‍රදේශය හොඳට වියලිවට තියාගන්න ඕනේ. බබාගේ පෙකණිවැල වැටිලා නැත්තම් පෙකණිවැල හොඳින් පිරිසිදු කරලා වියලිවට තියාගන්න ඕනේ. සෝදලා විනාඩි 5ක් ඇතුළත ඒගොල්ලන්ට සුදුසු මොයිස්චරයිසිං වර්ගයක් පාවිච්චි කරන්න ඕනේ. මෙහිදී ලංකාවට ගැලපෙන විදිහට විශේෂයෙන් වෝටර් බේස් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඊට අමතරව අපි මේ දරුවන්ගේ හිස හොදන්නේ කොහොමද කියන එක මම කියන්න ඕනේ. ඔයගලන් දන්නවා කුඩා දරුවන්ට සමහරලාට ඉස්සරි තියෙන වල සමහරලාට අපි ඒක කියනවා ක්‍රේඩල් කැප් කියලා. ඒක නිසා ඒක අයින් වෙන්න අපි කියනවා නාවන්න ඉස්සලා පිරිසිදු පොල් තෙල් වර්ගයක් ස්වල්පයක් ඔළුවේ ආබලේප කරන්න. පැයකට පමණ ඉස්සරලා. එහෙම පැයකට පමණ ඉස්සර පොල් තෙල් ආලුපුකට දරුවව ඊට පස්සේ ෂැම්පු වර්ගයක් දාලා ඔළුව හොදගන්න. එතකොට ක්‍රමානුකූලව ඉස්සරි ගතිය අයින් වෙනවා. ඊට අමතරව ඩයපේරියා එකේ කෙයා එක ගැන මම විශේෂයෙන් කියන්න ඕනේ. ඩයපේරියා එක කෙයා එක කියන්නේ ඉස්සෙල්ලා ඒකට අපි පාවිච්චි කරන්න පුළුවන් නැප්කින් එහෙම නැත්නම් පැම්පර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපි නැප්කින් පාවිච්චි කරත් පැම්පර්ස් පාවිච්චි කරත් පුළුවන් ඉක්මනට හැම වෙලේම ඒ නැප්කින් පැම්පර්ස් තෙත්මනේ ගත්තු ගමන් ඒ කියන්නේ සොයිල් දුන ගමන් පුළුවන් ඉක්මනට අයින් කරන එක තමයි විශේෂයෙන් හොඳ. පැම්පර්ස් සඳහා නම් පැය දෙකකට වතාවක් පැම්පර්ස් මාරු කරන්න ඕනේ. පැම්පර්ස් මාරු කරන හැම වෙලෙම වතුර ටිකක් දාලා ඒ හරිය හොදලා ඊට පස්සේ තෙත මාතු කරලා ඩයපර් ක්‍රීම් එකක් ගන්න පුළුවන්. අපි ඩයපර් ඒරියා එකේ ඉන්න රෑෂ් එක අඩු කරන විශේෂයෙන් කරන දෙයක් තමයි දවසට අඩුම ගානේ විනාඩි 15ක කාලයක්වත් ඩයපර් එක නැතුව ඒ කියන්නේ හරියට හොඳට හුලම් වැදෙන්න දරුවව තියලා තියන්න ඕනේ. ඊට අමතරව අපි මේ ලංකාවේ රස්නේ පරිසරයත් එක්ක හැම වෙලෙම කියන්නේ කුඩා දරුවන්ට ඇඳුම් අඳිනකොට සැහැල්ලු තුනී ලාපාට ඇඳුම් ඇඳවීම තමයි සුදුසු. අපි අනුමත කරන්නේ නැහැ කලෝන් වර්ග ලදරුවන්ට භාවිතා කරන්න. ඊට අමතරව අපි පවුඩර් පාවිච්චි කරනවා නම් විශේෂයෙන් ගැහැණු දරුවන් සඳහා ශරීරයේ යට කොටසට ඒ කියන්නේ මුත්‍රා ප්‍රදේශය සහ ගුද මාර්ගයේ අවට ප්‍රදේශයට ඒ කියන්නේ අපි පෙරිනියල් ඒරියා කියලා කියනවා. ඒ ප්‍රදේශයට පවුඩර් වර්ග භාවිතා කරන්න අනුමත කරන්නේ නැහැ.